දැන් ඉතින් කසාදයක්වත් කරගත්තොත් හොඳයි. ළමෙක් එහෙම ඉන්නත් ඕනේ. දැන් වයසට ගිහිල්ලා. දැන් වයසට යනවා. ඊට පස්සේ ළමයි හදන්නත් බැරි වෙන්න පුළුවන්. ළමෙක් හරි හැදුවොත් තමයි ඉතින් බලා ගන්න ඉන්නේ කියලා ගොඩක් අය අපිට ඇඩ්වයිස් දෙනවනේ. මට මාර ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට ඒක හොඳයි ළමෙක් ඉන්නවා නම් ඔව් කියන කාලෙකදී බැරි වෙනකොට හරි ළමෙක් බලයි බලා ගන්න ඉන්නවනේ කියලා. ඒත් ඉතින් ඇත්තටම අපි කොහොමද කියන්නේ ඒ අපි හදන ළමයා අපිව බලාගනී කියලා? අද කාලේ වෙන විදියට යන විදියට අපි කොහොමද හරියටම කියන්නේ? දැන් අපේ ජීවිතේවත් අපිට ෂුවර් නැතිකොට අපි කොහොමද ඔයා කොහොමද කියන්නේ මේ අපි හදන ළමයා අපිව බලාගනී කියලා? දැන් අද කාලේ එහෙම දේවල් වෙනවනේ. ඕන තරම් තාත්තලා වම්මලා ගණන් ගන්න නැති ගහලා පන්නන මේ අනාථ නිවාස වලට දාන දරුවෝ ඉන්නවනේ මාර විදියට. එහෙම දේවල් තියෙනවානේ. සහ අපි මැරෙන දවසවත් අපිට වෙන දේවත් හිතා ගන්න බැරි කාලෙක ලෝකෙක අපි කොහොමද ඔයා කොහොමද එහෙම කියන්නේ මේ දරුවෝ හරි බලා ගන්න දරුවෙක් හරි ඉන්න ඕනේ කියලා. කවුද දන්නේ ලොකු වෙනකොට ඔය දැන් ගොඩක් කොල්ලොත් එහෙමයි කෙල්ලොත් එහෙමයි ආදරයට අඳ අපි කවුරුත් එහෙමයිනේ. හොඳ කාට හරි අහුවෙලා ආදරේ මුලා වෙලා මේ ආදරය කරන කෙනා ලොකු කරගෙන අපි වුණත් වැරදි පාරේ ගිය වැරදි තීරණ ගත්ත අවස්ථා තියෙනවා. දෙමව්පියන්ගේ වචන පැත්තක දාලා අපිත් තීරණ ගත්ත අවස්ථා තියෙනවා. අපිව තේරුම් ගන්නකොට ටික කල් ගිහිල්ලා ලොකු දේවල් වෙලා. දැන් අපිව තේරුම් අරන් උපදෙස් දෙන්න පුළුවන් මට්ටමක ඉන්නවා කෙනෙක්ට. පිළිගන්න පුළුවන් අය පිළිගන්න අය පිළිගත්තත් එකයි නැතත් එකයි ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි දවසකින් හරි වයස වැඩිම අත්දැකීම් වැඩියෙන් තියෙන අය තමයි දවසකින් හරි වැඩිමල් අය තමයි උපදෙසක් දුන්නොත් දෙන්නේ සහ ඒ උපදෙස් වලට ලං වෙන්න වයසින් බාලා හැරි අයට බෑ. මොකද දවසක් හරි වැඩිමල් කියන්නේ පැය 24ක් තුල හරි යාට අත්දැකීමක් තියෙනවා. පැය ගානක හරි එයා ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. ඉතින් ඒක එන්න ඊට පස්සෙන් එන අයට ලං වෙන්න බෑනේ. එන්න ඒ අත්දැකීම් එන්න එයා වැඩියෙන් යනවා. අරයා පස්සෙන් පන්නනවා. ඒ නිසා වැඩිහිටියෝ කියන හැමදේම අපි ඔලුවට ගන්න ඕනේ හිතන්න ඕනේ. සමහරක් අවස්ථාවල වැඩිහිටියොත් බොළඳ සහ වැරදි තීරණ මත දරනවා. එතකොට අපි ඒ අයත් එක්ක ඒ සෝද වේ ගැන කතා කරන්න නෑ නේ අම්මේ එහෙම වෙන්න බෑ නෑ නේ තාත්තේ මේ විදිය නේද හරි කියලා කතා බහ කරොත් අපිට හරි තීරණයකට යන්න පුළුවන්. මම මේ කියන්නේ අපි කොහොමද කියන්නේ අපේ දරුවෝ අපි හැදුවොත් අපි බලාගනී කියලා. නොදකින අනාගතයක් ගැන නොදැනෙන දේවල් ගැන කොහොමද අපි එහෙම කියන්නේ? හිටියොත් හොඳයි බලා ගන්නවා නම් එහෙමයි. එහෙම නෙමෙයි. දරුවෝ අපිව බලා ගන්න කියලා දරුවෝ හදනවා නම් ඔයාලා. දරුවෙක් හරි ඉන්න ඕනේ වයසට ගියම් බලා ගන්න කියලා හිතලා කසාද බඳිනවා නම් එතනම අපේ ජීවිතේ ෆේල්. අපි මැරෙයි කියලාවත් අපි දන්නේ නැහැ. කවුද දන්නේ දරුවෝ හදන්න කලින් දරුවා පොඩි කාලේදී අපි මැරෙයිද කියලා. එතකොට දරුවට මොකද වෙන්නේ?